අයිබෝන් ඔබට සෝදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. සතියන්තයකට ඇවිත් තියෙන්නේ ගොඩක් අය සතියන්තයේ නිවාඩු පාඩුවේ ඉන්නේ. නමුත් සෙනසුරාදා දවස නිසා සමහරුන්ට නම් වැඩ කොහොම හරි ගෙවි ගිය දවස පිළිබඳව පත්තර ඇසුරෙන් මතක් කරන්නට අදත් සෝදානමින් ආරම්භ කරමු අපි සියත පත්තරේ. අද බද්දෙන් ආරම්භය ගන්න සූදානම් වෙන්නේ ආදායම් බදු ලක්ෂයකට වැඩි උපයනකොට ආදායම් බදු ගෙවන්නට වීමත් එක්ක සෑහෙන කතිකාවක් එන්න ගත්තා. වෘත්තිකයන් මේ පිළිබඳ කතා කරමින් වීදි බසින්නට ගත්තා. මහා මගට පැමිණ ඒ සඳහා විරෝධතාවය පළ කරන්න ගත්තා. දැන් වර්ජන රැල්ලක් පිළිබඳව කතාවක් එනවා මේ බද්දට එරෙහිව සහ තවත් කාරණා කීපයක් හේතු කොටගෙන. දොස්තරලා මොකද කරන්නේ? ඒ ගැන කතිකාවක් ගියා. දැන් දොස්තරලා තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරලා තියෙනවා. බද්දට විරෝධය දොස්තරලා සඳහා සිට වර්ජනය කියලයි ඩයනා උදයන්ගනී ලියන්නේ. රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ ඇති ඒකාබද්ධ වර්ජන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දෙමින් වෛද්‍යවරුන්ද අනිද්දා සිට වෘත්තීය සමිති සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. ඒ අනුව බස්තාකිර මධ්‍යම නැගෙනහිර සහ දකුණු පළාත්වල පිහිටි සියලු රෝහල්වල අනිද්දා උදේ 8 සිටත් වයඹ උතුරු මැද උතුරු ඌව සහ සබරගනු පළාත්වල පිහිටි සියලුම රෝහල්වල 14 වෙනිදා උදේ 8 සිටත් එක් දින වැඩ වර්ජන ක්‍රියාත්මක වන බව එම සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරනවා. එබැවින්ම රට පුරා සියලු මහ රෝහල් ආවරණය වන පරිදි ලබන බදාදා සිට අඛණ්ඩ හා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද ලේකම්වරයා කියනවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ දක්වන ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමෙන් පසුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග බදාදා දිනේදී ප්‍රකාශයට පත් කරන බවද වෛද්‍යවරයා සඳහන් කරලා තියෙනවා. රජයේ නව බදු සංශෝධනවලට එරෙහිව ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මධ්‍යම කාරක සභාව රැස්වී මේ තීරණවලට එළඹුණු බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ. දැන් දොස්තරලා සඳහා සිට වර්ජනයට ගියාම රෝගීන් දැඩි ලෙස අසරණභාවයට පත්වීම අන්ත අසරණභාවයට පත්වීම නවත්තන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තවත් තැන්වල වර්ජන තර්ජන තියෙනවා. මේකත් එක්ක සෞඛ්‍ය සේවයේ ඇතිවන ගැටලුව අහිංසක රෝගීන් පීඩාවට පත්වන ආකාරය රජයේ බලධාරීනි මේ බද්ද පිළිබඳව සෑහෙන කතිකාවක් ඇවිත් තිබෙනවා. සමහර අයට මේ බද්ද ඔරොත්තු නැදෙන ආකාරයටම පත් වෙලා තිබෙනවා. වෘත්තිකයන් පිළිබඳව සුවිශේෂීව කතා කරන කාලවකවානුවක් බවට පත් වෙලා තියෙනවා. සාකච්ඡා මාර්ගයකට එන්න මේ පිළිබඳව කතා කරන්න IMF කියන්නේ ඇති සමහර වෙලාවට. ඒකට IMF කියන එකමද මේ ප්‍රායෝගික තත්ත්වය කොහොමද මේ දෙක අතර ගැටලුවක් පවතිනවා. IMF යායුතුව තිබෙනවා නැත්තම් ගොඩ එන්නට විදිහක් නැහැ. හැබැයි ඉතින් IMF කියනවා නම් ඒ කියන එකමද මේ කරන්න වෙන්නේ. අනේ පිළිබඳව හිතන්නට වෙනවා. දොස්තරලා වර්ජනයකට ආවට පස්සේ සෞඛ්‍ය සේවාවේ කඩාවැටීම මොනතරම්නම් දරුණු විදියට සෞඛ්‍යයට රටට රෝගීන්ට බලපායිද කියන එක ගැන බලධාරීනි අවධානයෙන් ඉන්න මේ නිවාඩු දවස් දෙකේ නොනිදා අවදියෙන් ඉඳලා මේ පිළිබඳව සාකච්ඡා මාර්ගික තීන්දුවකට යන්න කියලා අපි මතක් කරනවා රටේ අහිංසක රෝගී ජනතාව වෙනුවෙන්. විදුලිය ගාස්තු ඉහළ දැමුණු ආකාරය ඉතාම අසාධාරණ විදියටයි විදුලිය ගාස්තු ඉහළ දැමුනේ. වරක් නෙවෙයි දෙවරක්. වරක ඉහළ දාලා නැවත වතාවක් ඉහළ දැමුණා. ඒ අවසාන වරට ඉහළ දැමීම සාමාන්‍ය පොඩි මිනිහට දැඩි ලෙස බලපාන තත්යකටපත් වුණා. ඒකක අඩු ගාණක් පාවිච්චි කරන පාරිභෝගිකයාට තමයි වඩා තදින් දෙවන වර වැඩි කිරීම දැනෙන්න පටන් ගත්තේ. දැන් අපි දන්නවා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක එයා මේ පිළිබඳව සෑහෙන කතිකාවකට ගියා. ඊට පස්සේ හිටපු සමාජිකයන් ඉල්ලා අස්වලා වෙනත් අය පත් කළා. ඊට පස්සේ වැඩි බහුතරයෙන් කොහොම හරි දෙවන වරත් විදුලිය ගාස්තු වැඩි කිරීම ස්ථිර කරගත්තා. දැන් මොනවද ජනක කරන්න යන්නේ? විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ජනකගෙන් අයිතිවාසිකම් පෙත්සමක් කියලා රංජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර ලියලා තියෙනවා. අත්නෝමතික මෙන්ම නීතියට පටහැනි අන්දමට විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය බලරහිත කරන්න ඇවිල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරුණු ලැබ තිබෙනවා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. ඒ ආගම කොමිසමේ සමාජිකයන්
නම් කරලා වග උත්තරකරුවන් විදිහට තමයි මේ පෙත්සම ඉදිරිපත් කරනු ලබන්නේ. දැන් ගාස්තු අඩුවීම පිළිබඳව කතා වෙනවා. ඒ ගාස්තු අඩුවීම පිළිබඳව කතා බහට ලක් වෙද්දී විදුලි ගාස්තු දෙවතාවක් වැඩි කළා. දරුණු කරන්ට් වැද්දීමකට පාරිභෝගික ජනතාව ලක් කිරීම සාධාරණද? පොඩ්ඩක් හිතන්න. හිතක් පපුවක් තියෙන්නේ මේ වගේ වෙලාවට හිතන්නම තමයි. ඒ අතරේ දැන් කෝටා එක යනවනේ ඉන්ධන කෝටාව. ඒ කෝටා එකත් එක්ක ඉන්ධන මිල ගණන් සහ ඉන්ධන අලවිය ඉන්ධන ඉල්ලුම කොයි වගේ තැනකටද තියෙන්නේ? පෞගේ කාලවකවානුවේ ගමන් බිමන් යාම අඩු වුණා. කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක යෑමීම් ගොඩක් අඩු වුණා. ඊට පස්සේ කෝටා එකක් ආවා. ඒ කෝටා එකෙන් තමයි පෝලින් ටික නම් අඩු වුණේ. ඒක මතක් කරන්න ඕනි. හොඳ දේ හොඳ කියන්නට ඕනි. හැබැයි දැන් මේ වන විට මිල ගණන් කොහොමද? මිල ගණන් ගැන අපි කතා කරමු ඊට කලින් මෙන්න මෙහෙම තියෙනවා අලවිය පිළිබඳව ඉල්ලුම පිළිබඳව කතාවක්. ඩීසල් 50%කින් පෙට්‍රල් 30කින් භූමි තෙල් 70කින් අලවිය බහැලා. යොහාන් බාස්රලිය ඩීසල් අලවිය 50%කින්ද පෙට්‍රල් අලවිය 30කින්ද අඩු වී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. අද ලංකාදීපයේ සටහන එක් කරන්නේ තවත් වාර්තාවක් එක්ක ළමයින්ගේ උත්තරපත්‍ර බැලීම ඒ පිළිබඳ වැඩිදුර වාර්තාව පත්‍රය දාලා තියෙන්නේ 2022 ජනවාරි මාස අලවිය 20යි 23 ජනවාරි මාස අලවිය සමග සංසන්දනය කිරීමේදී එම තොරතුරු හෙළි වූ බවත් ලංකා ඔටෝ ඩීසල් අලවිය 50%කින් පෙට්‍රල් අලවිය 30%කින් සහ භූමි තෙල් අලවිය 70%කින් අඩු වී ඇතැයි එම වාර්තාවෙන් හෙළි වී ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. ඔව් අලවිය ඉල්ලුම පහළ බැසීම නම් හොඳයි. එතකොට අපිට ඉන්ධන ගෙන්නන්නට යන වියදම ඉතුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි අමතක කරන්න එපා අත්‍යවශ්‍ය දේවල් වලට ඉන්ධන, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා, අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා ඉන්ධන අවශ්‍යයි කියන එක. ඒ නිසා කෝටාව ලිහිල් කරන්න පුළුවන් කාලවකවානු එනකොට ඒක ලිහිල් කරලා දාන්න. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඩොලර් එක දැන් පල්ලම් බසමින් පවතින්නේ. ඒ ඩොලර් එක පල්ලම් බසමින් පවතින වෙලාවේ රුපියල ශක්තිමත් වෙන වෙලාවේ ඒක වාසිය ජනතාවට දෙන්න. අපි ඊයේත් කිව්වා පෙරේදත් කිව්වා දෙනකන් හැමදාම කියනවා. කොහොම හරි අපි ඒක ගන්නවා. ඉන්ධන මිල ගණන් වල වාසිය ඩොලර් එක පහළ බහැලා රුපියල ශක්තිමත් වීමේ වාසිය ඉන්ධන වලට දෙන්නට ඕනේ. පෙට්‍රල් මෑත කාලීනව රුපියල් 30කින් වැඩි වුණා 370ට තියලා 400ට ගියා. ඒ ඇයි කියලා කියන්න අපි දන්නේ නැහැ. ඩීසල් වල ගණන් හිලව් ඉස්සල පෙට්‍රල් සහ ඩීසල් වල වෙනස කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි දැන් ඩීසල් සහ පෙට්‍රල් වල තත්ත්වය ඩීසල් මිල ගණන් අඩුවීම භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩුවීමට දැඩි ලෙස බලපානවා. ඒකත් එක්ක මේ වාසිය ජනතාවට දෙනවද? අර කන්න ඕනි වෙලාවට අර තලගොයක් අබරගොයක් කතාව තියෙනවානේ. ඒ වගේ ගේන මිල සූත්‍රය දැන් මේ වෙලාවේ එකතු කරන්නේ නැද්ද? මිල සූත්‍රයට අනුව ඒ වාසිය ජනතාවට දෙන්න පුළුවන් කමක් නැද්ද? අපි බලධාරීන්ගෙන් අහන්න මේක අවස්ථාව කරගන්න. ඒ අතරේ මේ උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳව කතාවක් අද ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ දාලා තියෙනවා. ඒක පමාවක් ගැන. ඒකත් පමා වෙනවලු. විභාගෙ තිබ්බෙත් පමා වෙලා. හැබැයි පමාවට හේතුව ගැන සුසිල් ප්‍රේම්ජයන්ත් මෙන්න මෙහෙම කියලා තියෙනවා. ආචාර්ය වර්ජනයෙන් උසස් පෙළ ප්‍රතිඵලත් සති දෙකක් පමා වෙනවා. සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහී කලේලා තියෙනවා. ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සති දෙකක් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කරනවා. ළමයින්ගේ උත්තරපත්‍ර බැලීම ටැක්ස් එක සමග පටලවා ගන්න එපා යයි ඔව් කියනවා. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ කල්තැබීම පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේදී කියලා වැඩිදුරටත් දානවා. හිතවත් ඇමතුමනි ඔබට මතක් කිරීම කරන්නේ දැන් ටැක්ස් එකත් එක්ක ළමයින්ගේ උත්තරපත්‍ර බැලීම පටලවා ගන්න එපයි කියලා කියනවා. මේ ටැක්ස් එකේ ප්‍රශ්නේ අන්න සෞඛ්‍ය සේවාව කඩා වැටීමටත් හේතු වෙමින් යනවා. මේ පැත්තෙන් උත්තරපත්‍ර බලන එකටත් දැඩි ලෙස බලපෑමකට ලක් වෙමින් යනවා. ඒ නිසා ටැක්ස් එක කොයිතරම්නම් ජන ජීවිතයට වෘත්තිකයන්ට Tamanගේ එදිනදා කටයුතු කරගෙන යන්නට මාසික වියදම් පාලනය කරගන්නට කොයිතරම් බලපාලා තියෙනවද කියලා හිතට ගන්න, තේරුම් ගන්න. ඒක තමයි මෙතන කරන්න තියෙන හොඳම දේ. නැත්තම් තව කොයි තැන්වලට කොයි පැතිවලින් වර්ජන රැලි මතුවෙන්න පුළුවන්ද කියලා අපිට හිතා ගන්න අපහසුයි. සමහර භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් පහළ යමින් පවතිනවා. ඒක හොඳ දෙයක්. හැබැයි ඒක දීර්ඝකාලීනව අල්ලගෙන ඉඳීම තමයි වැදගත් වෙන්නේ. අද ලංකාදීපයට නිමල කොඩිතුවක් කුලියනවා එළවලු අල ලූණු මාළු මිල බහී කියලා.
වෙළඳ පොලේ එළවලු මිල ගණන් මේ දිනවල ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරනවා. ඒ අනුව කැරට්, ගෝවා, වට්ටක්කා, අරතාපල්, ලොකු ලුණු මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි ඔවුන් කියනවා. කොළඹ මැනින් වෙළඳ පොලේ කැරට් කිලෝවක් රුපියල් 100කටත්, ගෝවා කිලෝවක් 50කටත්, බෝංචි කිලෝවක් 300කටත්, තක්කාලි කිලෝවක් 80කටත්, වම්බටු කිලෝවක් 150කටත්, දෙහි කිලෝවක් රුපියල් 100කටත්, අමු මිරිස් කිලෝවක් 300කටත් සිල්ලර අලෙවි වන බවද පාරිභෝගිකයෝ සඳහන් කරලා තියෙනවා. ඔක තමයි වෙන්න ඕනි. කොහොම හරි මිල ගණන් පහළ දාලා අර උද්දමනය පාලනය කර ගන්නට හේතුවක් බවට පත් වෙන්නට ඕනි. කෙටි කාලීනව නෙමෙයි දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් එන්නට ඕනි. ඒක මතක් කරන ගමන් ඖෂධ හිඟය රටට දැඩි ලෙස බලපානවා. දැන් විපක්ෂ නායක ආණ්ඩුවට කියනවා පුළුවන් විදියට උදව් කරන්නම් ලැයිස්තුවක් දෙන්න කියලා. අන්න දෙන්න හැකි උදව්වක් කරන්නම් හිඟ ඖෂධ ලැයිස්තුවක් දෙන්න. සුජිත් හේවාජුලගේ අංජුල මහීක එක්ක ලියලා තියෙනවා. තමාට හැකි උදව්වක් කිරීමට හිඟ ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් ලබා දෙන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය අමාත්‍ය කෙහිලේ රඹුක්කැල්ලගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලීමක් කළා තියෙනවා. විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය සේවයට සහන සැලසීම සඳහා සමගි ජනබලවේගයේ ක්‍රියාත්මක කළ හුස්ම වැඩසටහන මැතිවරණ හේතුවෙන් නතර කිරීමට සිදු වී ඇතැයි ඔහු කියනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ සහ උපකරණවල බරපතල හිඟයක් ඇති වී තිබෙන බවත් වැදගත් ශල්‍ය කර්ම ගණනාවක් කල්ගොස් ඇති බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළා තියෙනවා. ඔහු කියනවා මෙසේ කල්ගොස් ඇත්තේ වග්ගඩු අක්මාසා හෘදේ වස්තු ශල්‍ය කර්ම බව පැවසු විපක්ෂ නායකවරයා ශල්‍ය කර්ම පොරොත්තු ලේඛනය පිරිගොස් ඇති බවද ප්‍රකාශ කරනවා. ශල්‍ය කර්ම පහු වෙනවා, අත්‍යවශ්‍ය ඖෂධ නැති වෙනවා. සමහර වෙලාවට රෝහලට ගියාම ගොඩක් වෙලාවල් වලට මොන හරි දෙයක් Taman ඒ රෝගියාට කියනවා පිටින් අරන් එන්න කියලා. අතේ සතේ නැහැ, හොයාගන්න මුදලක් නැහැ. ගිහිල්ලා ඊට පස්සේ අමාරුවෙන් තමයි අරගෙන එන්න වෙන්නේ. රෝගියක් ජීවත් වෙන්නට ඕනි, කොහොම හරි නිරෝගී වෙන්නට ඕනි. ඒ නිසා කනකර උකස් කළා හරි කෙනෙක්ගෙන් ණයට අරගෙන හරි ෆාමසි එකට ගිහිල්ලා ඒ බෙහෙත අරගෙන ඇවිල්ලා ඒ ඉල්ලන දේ අරගෙන ඇවිල්ලා ප්‍රතිකර්මයට සූදානම් වන රෝගීන් මේ වෙලාවේ කොච්චර ඇද්ද? ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ අතරේ හොඳයි මෙහෙම ලැයිස්තුවක් ඉල්ලපු එක මෙන්න සෞඛ්‍ය අමාත්‍යතුමනි පටගාලා සජිත් දෙන්න ලැයිස්තුවක්. එතකොට ඒ වගේ තවත් අයට උදව් කරන්න පුළුවන් නම් එකතු වෙන්න බංකොලොත් බොන්වත් රටක් ඔක්කොම එකතු වෙලා තමයි මේ රට බොන්වත් කළේ. ගොඩ එන්න ඕනි නිරෝගී ජනතාවක් බිහි කරන රටක් ජාතියක් බවට පත් කර ගන්න ඕනි. අපි ඒක මතක් කරන්න මේක අවස්ථාව කරගන්න. ඊයේ කතාවක් ආවා වෙනම එකක්. දැන් කොටි සංවිධානයේ LTT කතා පිළිබඳව ටිකක් ඈතට යද්දී එකවරම කැලෙන් මතුවුණු කෙනෙක් එක්ක කතාවක් එන්න ගත්ත සමාජ මාධ්‍යයේ ගොඩක් කතා බහට ලක් වුණා විවිධ කමෙන්ට්ස් උත් එක්ක මම දැක්ක පෝස්ට් එකක් විවිධ අදහස් එක්ක පළවෙලා යනවා. ඒක අද ලංකාදීප චාරූප අවස්ථාවක් කරලා තියෙන්නේ කොටියෙක් මහ කැලේ ගල් ගුහාවක කියලා. මේ තියෙන්නේ ෆොටෝ එක. LTT සංවිධානයේ හිටපු සමාජිකයෙකු මඩකලපුව පට්ටපලේ මහා කැලෑවකේ ගල් ගුහාවක වසර ගණනාවක් ජීවත්ව සිට ඇති අතර ඊයේ ඔහු ප්‍රදේශවාසීන්ට හමු වන විට සිහිමද ගතියෙන් පසු වුණු ආකාරයේ අම්පාරි වසන්ත චන්ද්‍රපාල ෆොටෝ එකක් ගහලා දාලා තියෙනවා. මේ ඉන්නේ ඔහු LTT සංවිධානයේ හිටපු සමාජිකයෙක් කියලා කියන්නේ වසර ගණනාවක් ගල් ගුහාවක ජීවත් වෙලා. ආරක්ෂක අංශයෙන් වසන් වෙන්නට වසර ගණනාවක් තිස්සේ ගල් ගුහාවක හිටියත් දන්නේ පරීක්ෂණ වලින් පසු ඔහු පිළිබඳව කාරණාව ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව අපට දැන කියා ගන්න ලැබෙවි. හොඳයි එන්න වැඩිහිටියනි දෙමාපියනි දරුවන් පිළිබඳව කතා කරන්නට යන්න. ඔබට මතකද ඊයේ පෙරේද සියත පත්තරෙන් මං කිව්වා අපි අහල පහල වටපිටාවේ ඉන්න දරුවන් ගැන හැතියාගෙන ඉමුයි කියලා. ඔබට මතකද මං ඒ යෝජනාව කළා. ඒ යෝජනාව කරන්නේ සමහරලාට ඒ දරුවෝ පාසලට යන්නේ කුසගින්න වෙන්න පුළුවන්. ඒ වගේම සමහරලාට ක්‍රූර වද හිංසනයට ලක් වෙන දරුවන් ඔබ අප අවට වටපිටාවේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අයගේ කුසගින්න නිවා දැමීම වෙනුවෙන් මම ඉල්ලීම කළේ. අද කතා කීපයක් එනවා. ඊයේ සමාජ මාධ්‍යයේ කතා කීපයක් කතා බහට ලක් වුණා. ඉන්න මම මුලින්ම ලංකාදීප ප්‍රධාන පිටුවෙන් එක කතාවක් උපුටා ගන්න. සිගිති දුවට වද හිංසා කර WhatsApp දසුන් කුවෙට් යවා අනියම් බිරියගෙන් සල්ලි ගරලා තිරිසන් පියා අත්අඩංගුවට ශ්‍රීනාත් ප්‍රසන්න ලියයි. අනියම් බිරිඳ බව කියන කාන්තාවගේ
අවුරුදු 1කමාරක් වයසේ ඇති දියණියට අමානුෂික ලෙස පහර දී වද හිංසාවලට ලක්කර ලබා ගන්නා දර්ශන කුවේට් රටේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාව කරන එම කාන්තාවගේ ජංගම දුරකථනයට WhatsApp මගින් යවා දරුවා මරණ බවට තර්ජනය කළ බව කියන පුද්ගලයෙක් බකමූණ පොලිසිය විසින් ඊයේ අලුයම් කාලයේ අත්අඩංගුවට අරන් තිබුණා. ක්‍රූර වද හිංසාවට ලක් වූ බව කියන එම දැරියද පොලිස් භාරයටගෙන වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කිරීම සඳහා රෝහල්ගත කරනු ලැබුවා. කුවේට් රටේ සිටින අනියම් බිරිඳ බව කියන කාන්තාවට මෙම දර්ශන WhatsApp මගින් යවා දරුවා මරණ බවට තර්ජනය කර ඇය බියට පත් කර මාස්පතා රුපියල් දහස් ගණනින් මුදල් ගෙන්වාගෙන ඇතැයි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇතැයි පොලිස් නිලධාරීන් සඳහන් කරනවා. අවුරුදු 1කමාරක් දැරිය දැක්කම මොනතරම්නම් ආදරයක්ද ඇති වෙන්නේ නේද? එහෙව් ආදරයක් ඇති වෙන 6-4 නොතේරෙන පුංචි දරුවෙකුට හෝ දැරියකට මේ වගේ ක්‍රූර වද හිංසනයකට ලක් කරන්න පහළ වෙන හිත මොකද්ද දෙයියනේ? ඒ මානසික තත්ත්වය මොකද්ද? පළමු කොටම මානසික වෛද්‍යවරයෙක් ළඟටත් යවන්නට වෙයි. මානසික තත්ත්වය පිළිබඳව හිතන්න. දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න. මේක තවදුරටත් දානෝ පිත්තල බටයකින් දැරියට පහර දී ඇති බව පරීක්ෂණවලදී කෙලවීමෙන් අනතුරුව එයද නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් භාරයට අරගෙන තිබෙනවා කියලා වැඩිදුරටත් දාලා තිනවා. 1කමාරක වයස අවුරුදු දැරියකට පිත්තල බටයකින් පහර දෙන්න යනවා කියලා කියන්නේ මොන තෙරිසන් වැඩක්ද නේද? ඒක අද දාලා තියෙන සිඟිති දුවට වද හිංසා කර WhatsApp දසුන් කුවේට් යවා අනියම් බීරියකින් සල්ලි කරලා කියලා මුදලක් වෙනුවෙන් දරුවෙක් හිංසනයට ලක් කිරීම. ඊළඟට ඊයේ සමාජ මාධ්‍යයේ තවත් දුවෙකුට දැඩි ලෙස දෝෂාරෝපණය කරන කාන්තාවක් ගැන කතා බහක් ගියානේ. දැක්කම බලන් ඉන්න බෑ. ළමයින්ට මානසික හෝ කායික හිංසනයට ලක් කරනවා කියන කාරණාව ඒ වගේ ඒවා යහට මෙහාට සංසරණනවල දකින්න කොටත් ඇති වෙන්නේ දැඩි පීඩාවක්. අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරගන්නේ මේ කතාපුවත් කීපයක් එකතු කරලා මිනිස් වදකයෝ දරුවන්ට දස වද දෙති. හේමන්ත රන්දුණු නිශ්ශංක වෙලගෙදර සහ ඉන්දික තුෂාර ලියන බකමූණේ දියණියට දසවදදී වීඩියෝ කර යවා බිරිඳගෙන් සල්ලි ගන්නා පියෙක්. ඒ එක කතාවක් මම දැන් කිව්වේ ඒ කතාව. අර අනිත් කතාව රාගම 17 හැවිරිදි දැරියට අමානුෂිකව පහර දී වද හිංසා පමුණුවන කුඩම්මා. රාගම කුරුකුලාව ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දෙමින් දැඩි හිංසනයට ලක් කරන ඇගේ කුඩම්මා සහ බකමූණ අතරගල්ලාව ප්‍රදේශයේ අවුරුදු 1කමාරක් වයසේ දැරියකට ක්‍රූර වද හිංසා පැමිණූ ඇගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. පොඩ්ඩක් හිතන්න වයස අවුරුදු 17ක බාලිකාවක් කියලා කියන්නේ මොනතරම්නම් අවශ්‍යතා තියෙන කෙනෙක්ද නේද? හොඳට කන්න බොන්න හොඳට අඳින්න පළඳින්න ආධ්‍යාපනය පහසුවෙන් කරගෙන යන්නට මොනතරම් පහසුකම් ඉල්ලන පහසුකම් අවශ්‍ය වෙන වයසකද ඉන්නේ. එහෙව් වයසක කෙනෙක්ට මෙහෙම මානසික පීඩනයට ලක් කළාම ඇති වෙන තත්ත්වය මේ කතාබහ අවසන් නැහැ හොඳේ. මේ කතාබහ අවසාන වෙන්නට පෙර ආතුව තවත් කාරණා කීපයක් තියෙනවා. මව මියගිය දැරියකට දසවද දුන් කුඩම්මා පොලිස් කූඩුවේ ශ්‍රීනාත් ප්‍රසන්න ලියන මේ අර කතාවම ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. මෙහෙම පහර කැමට ලක් වූ 17 හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර රෝහල්ගත කරලා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. ඊළඟට අනිත් කතාව ඊයේ දුම්රියකින් මතුවුණු දරුවෙක් පිළිබඳව කතාවක් බිලින්දෙකු පිළිබඳව කතාවක් ඔයගොල්ලෝ දැනුවත්ද ඒක? ඊයේ තමයි මේ කතාබහ ආරංචි වුණේ. ඊයේ රෑ මේක ආරංචි වුණේ. සමහරලාට ඔබ නොදන්නව ඇති. මීනගයා වැසිකිළියේ ප්ලාස්ටික් කූඩයක බිලින්දෙකු දමා ගෙයින් ශ්‍රීනාත් ප්‍රසන්න ලියන කොළඹ කොටුවේ සිට මඩකල්පුව බලා දාවඩිය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ 3 වෙනි පන්තියේ මැදිරියක වැසිකිළිය තුල තිබී ඊයේ රාත්‍රී 7:30ට පමණ බිලින්දෙකු සොයාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව කියනවා. නිල් පැති ප්ලාස්ටික් කූඩයක බහ බිලින්දා වැසිකිළිය තුල දමා ගොස් තිබුණා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් මේ ගැන ලංකාදීපයට කියලා වැසිකිළියට ගිය මගියෙකු මෙම බිලින්දා දැක ඒ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දීලා දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පැමිණ මෙම බිලින්දා ඔවුන්ගේ බාරයටගෙන පසුව කොටුව පොලිසියට බාර දීලා මාස 1කමාරක වයසේ පසුවන බව තමයි නිලධාරියා කියලා තියෙන්නේ. පොලිස් බාරයටගත් මෙම බිලින්දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරවනු ලැබුව බව පොලිසිය සඳහන් කරනවා. කවුරු හරි දාලා තියලා ගිහිල්ලා අපිට බැරි වුණා
අනාගත පරපුරට සුරක්ෂිත ලෝකයක් ගොඩනගා ගන්නට දරුවන්ට ආරක්ෂිත රැකවරණයක් පසුබිමක් නැති රටක් බවට මේ රට පත් වෙනකොට අපම ලැජ්ජා විය යුතුයි. ඒ අතරේ මේ පාසල් යන දරුවන්ට පාසල් පොත් ටික ගන්න බෑ. පිටු 80ක 120ක පොතක් ගන්න ගියාම CR බුක් එකක් ගන්න ගියාම ගාන කොහමද දෙමාපියන්ට තරු ඉසික් වෙන්නේ? දරුවගේ අවශ්‍යතාවයේ සපුරාලන්නට නොහැකිව මොනතරම්නම් ලත වෙන දෙමාපියෝ ඇද්ද? එකම පොත මේ පැත්තේ ඉඳන් එක විෂයක් අනිත් පැත්තේ ඉඳන් එක විෂයක් දෙන දරුවෝ කොච්චර ඇද්ද? නිකමට හිතන් පොත්පත් බෙදා හැරීම් කටයුතු සිදු කරන පරිත්‍යාගශීලීන්ව මේ මොහොතේ අගය කරන්නට අවස්ථාව කරගන්න ගොඩක් අය උනන්දු වෙනවා පොත් පරිත්‍යාග කරන්නට. මොකද පොත්පත්වල පාසල් උපකරණවල ලිපි ද්‍රව්‍යවල කොයි තරම්නම් මිල අධික වෙලාද තියෙන්නේ. ලියුමක් මේ දවස්වල සමාජ මාධ්‍ය යනවා කියලා ඒක අද දිවයිනට ශීර්ෂ පාඨයක් වෙලා තිබෙනවා. අනේ සර් අපි කොහොමද පාසල් යන්නේ? දරුවෙක්ගේ වේදනාව සමහර ගුරුවරු දෙවියෝ වගේ සමහරු යමපල්ලෝ වගේ හේමන්ත රන්දුනු ලියයි. පාසල් උපකරණ මිල මෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා දිනපතා පාසලට පැමිණීමට නොහැකිව දැඩි ලෙස අසරණ තත්වයට පත්ව සිටින පාසල් ශිෂ්‍යයෙකු තම පාසලේ ගුරුවරයෙකුට ලියූ අතිශය සංවේදී ලියුම් කැබැල්ලක් මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ සංසරණය වෙනවා කියලා අද දිවයින පත්තරේ වැඩිදුරටත් දාලා තියෙනවා. අනේ සර් අපි කොහොමද පාසල් යන්නේ? මෙහෙම දුක් විඳින අය කී දෙනෙක් ඇද්ද? පාසල් මට්ටමින් හොයා බලලා පරිත්‍යාගශීලීන්ට මේ පිළිබඳව සඳහන් කළොත් ගොඩක් වටිනවා. ඕනෑම කෙනෙක්ට පිහිට වෙන්නට පුළුවන් මානසික තත්ත්වයක් තියෙන පරිත්‍යාගශීලීන් අපේ රටේ එමට ඉන්නවා. දුකකදී පිහිටට එන අය ඕනෑ තරම් ඉන්නවා. ඒක මතක් කරමු. හොඳයි ළමයි ගැන කතා කළේ ළමයි ගැන අවධානයෙන් ඉඳලා ඡන්දෙ පැත්තට පොඩ්ඩක් යන්න. ගැසට්ටුවක් ආවා නේද? අප්‍රේල් 25 ඒත් ඡන්දෙ තියයිද? ඡන්ද ගැසට්ටුව එළියට කියලා රනිල් ධර්මසේන දිවයිනට ලියන. පළාත් පාලන මැතිවරණයේ ලබන අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්වෙන බවට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා. ඔන්න ඡන්ද ගැසට්ටුව එළියට ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා. දැන් අහන්න එපා තියන්න ඡන්දයක් කෝ කියලා. හරිද? මැතිවරණ කොමිසම පැත්තෙන් මොකද්ද මේ තැපැල් ඡන්දයටත් දිනවක් වවනු නියම වෙලා තියෙන වෙලාවේ අප්‍රේල් 25 තියෙනවද? දැන් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මේකටත් කඹෑදීම් යනවනේ. සල්ලි ආවේ නැහැ කියනවා. ආරක්ෂාව කියනවා. දැන් ඒවා දෙනවා කියලාත් කියනවා. කොහොම හරි අප්‍රේල් 25 වෙනිදා ඡන්දයක් තියයිද? එහෙම නැත්නම් හැමදාම මතක් කළා වගේ ඊළඟ ජනාධිපතිවරණය වෙනකන් ඡන්දයක් නැති තැනට රජයේ බලධාරීන් මොනවා හරි ගැටයක් ගහලා තත්ත්වය මාරු කරයිද? අපි අවධානයෙන් යමු. අද මාර්තු මාසේ 11 වෙනිදා අප්‍රේල් මාසේ 25 වෙනිදා මැතිවරණය තියෙන්නේ. මාසෙකුත් දවස් 14ක වගේ කාලවකවානුවක් තියෙන්නේ. බලාගෙන ඉමු ඡන්දය තියයිද කියලා. ඊළඟට අපි දේශපාලන ධාරාවේ විවිධ අයගේ ප්‍රකාශ යමු. දැන් ආණ්ඩුවට විපක්ෂයේ ඉන්න උන්දලා පහර ගන්නවා. සමගි ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට පහර ගන්නවා. රනිල්ට අලුත් වාසකමක් එකතු කරලා තියෙනවා රනිල් රාජපක්ෂ කියලා කියන්නේ. එතකොට අලි පොහොට්ටු පූට්ටුව කියලා කියන්නේ. ඇත්තටම අලි පොහොට්ටු පූට්ටුවක් විදිහටනේ පාර්ලිමේන්තුව සහ දැන් සභාග රජය යන්නේ. පෞගේ කාලවකවානු ඇති වුණු තත්ත්වයක් එක්ක ඒ අතරේ දැන් සමගි ජනබලවේගයයි ජාතික ජනබලවේගයයි ඉදිරියට එන්න දෙපැත්තෙන් සීතල යුද්ධයක් යනවා. පුංචියට කෙනිත්තීම් අරවා මේවා කරනවා. ජාතික ජනබලවේගයේ නායකයා කියන්නේ සමගි ජනබලවේගයේ නායකයා කතා කරා මේගොල්ලන්ට වාසය කියලා. දැන් ඒවත් ඇහිලා වෙන්නට ඇති ජාතික ජනබලවේගයේ පැත්තෙන් ඒකේ ජාතික සංවිධායක කරපු ප්‍රකාශය අද දාලා තියෙනවා දිනමින පත්තරේ ප්‍රධාන පිටුවේ. ජයිපේ රැස්වීම් පුරවන්නේ බස් වලින් සෙනග ඇදලා. රක්ෂණ ශ්‍රියන්ත ලියලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් ඔවුන්ගේ මහජන රැලිවලට බස් වලින් සෙනග අදිනවා යයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරලා තියෙනවා. ජාතික ජනබලවේගයට අපි කියමු මේකට උත්තරයක් දෙන්න කියලා. තිස්ස අත්තනායක කියලා තියෙනවායි කියලා දිනමින පත්තරේ මේ ලියන්නේ. ජයිප රැස්වීම් පුරවන්නේ බස් වලින් සෙනග ඇදලා කියලා. එතකොට ඒක එහෙමද කියලා ප්‍රතිචාරයේ ජයිපෙන් ජාතික ජනබලවේගයේ පැත්තෙන් අපේක්ෂා කරනවා. එහෙමනම් යමු ජාතික ජනබලවේගයේ පැත්තට එහි නායකයා කරන ප්‍රකාශයක් අද උපුටා ගන්නවා ලංකාදීප පත්තරේ. ආණ්ඩුවේ කුරුදු පොළු ප්‍රහාරවලට අපි උත්තර දෙන්නේ ජනබලයෙන්. සාමකාමී විරෝධතාවකටත් මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුව දිසානායක කියන්නේ මුදිතා දයානන්දලිය.
ආණ්ඩුවේ මර්ධනකාරී ක්‍රියාමාර්ග යටපත් කිරීම සඳහා ගොඩනැගිය හැකි පුළුල්තම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් සමග කටයුතු කිරීමට අප සූදානම් යයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පෙරේදා කියනවා. ඔහු මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. තමන්ගේ අදහස් දක්වන්නන් විරෝධය දක්වන්න රැස්වීම් නවත්තන උද්ඝෝෂණ පවත්වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබෙනවා. ඒත් මේ වෙද්දී සාමකාමී උද්ඝෝෂණයකට ඉඩක් නැහැ. අද හැම උද්ඝෝෂණයකටම විරෝධතාවකටම ආණ්ඩුව පහර දෙනවා. පසුගියදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත් වූ උද්ඝෝෂණයටත් කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ උද්ඝෝෂණයටත් යකඩ හා කුරුඳු පොළු රැගත් හමුදා කණ්ඩායම් යොදවා තිබුණා. ඒ වගේම පෙරේදා පැවති උද්ඝෝෂණයේදී පොලිසිය හා යකඩපොළු රැගත් නිල හමුදා යොදවා සිසුන්ට පහර දෙනවා කියලා ඔව් චෝදනාව එල්ල කරනවා. දැන් අර පොළො මුගුරු රැගෙන හිටියේ කවුද? ඒ ගැන හොයනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක කිව්වා. අපි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ රටම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ කවුද පොළො රැගෙන ආවේ මොකද්ද ඒ ඡායාරූප අවස්ථාව ඒකේ යථාර්ථය මොකද්ද කියලා නිල නිවේදනයක් ලැබෙන තුරුයි බලාගෙන ඉන්නේ. අපිට පුළුවන් නම් මේ සමගි ජනබලවේගයේ චෝදනාවට ප්‍රතිචාර දක්වන්න ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක දුරකථනයට ගන්න අපි උත්සාහයක් ධර්ම නිෂ්පාදක කණ්ඩායම පුළුවන් නම් මේ කාරණාව අහන්න. ඊට පස්සේ අශෝක් අබේසිංහගේ කතාවක් උපුටා ගන්නවා අද ලංකාදීපෙන් පුංචි ඡන්දේ යලිත් කල් දමන්න ආණ්ඩුව වෙරදරනවා කියලායි අශෝක් අබේසිංහ කියන්නේ නිමල කොඩිතුවක් කොලියයි. පළාත් පාලන මැතිවරණයේ නැවත වරක් කල් දැමීමට ආණ්ඩුව විශාල උත්සාහයක යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කොළඹදී ප්‍රකාශ කරනවා. මැතිවරණයේ කල් දැමීමට රජයේ ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පරාජයට පත්කොට ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට සමගි ජනබලවේගයේ මූලිකත්වය ගැන කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා කියලා දාලා තියෙනවා. දැන් ඡන්ද අයිතිය පරමාධිපත්‍ය වෙනුවෙන් මූලිකව කටයුතු කරනවා කියලා පාර්ශ්ව ගණනාවක් සඳහන් කරලා තියෙනවා. දැන් ඡන්දෙට වියදම් කරන්න සල්ලි නැහැ කියලා කියනකොට ඒකට අනිත් පාර්ශ්වයෙන් ඡන්ද ඉල්ලන පාර්ශ්වයෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි ඊළඟට ජනාධිපතිවරණයේ කාලවකවානු වෙනකොටත් සල්ලි නොතිබිලා සල්ලි නැහැ කියලා කිව්වොත් ඒකත් කල් දානවද කියලා. ඒක තාර්කිකයි. ඡන්ද කියන්නේ පරමාධිපත්‍යය ජනතාවට තියෙන අයිතිය. ඒ අයිතිය කල් දාන්න පුළුවන්ද? අන්නේ ප්‍රශ්න තමයි ලොකුවට මතුවෙන්නේ. අධිකරණයේ දක්වාම මේක දුරදිග ගිහිලා තියෙනවා. ඒ නිසා ඡන්ද අයිතිය සුරක්ෂිත කරන කණ්ඩායමට අප්‍රේල් 25 ඡන්දයේ යථාර්ථයක් බවට පත් කරන්න, සැබෑවක් බවට පත් කරන්න පුළුවන්කම ලැබෙයිද? බලාගෙන ඉමු. එහෙමත් නැත්නම් මේක සිහිනයක්ම වෙයිද? දැන් ආණ්ඩුව පැත්තෙන් සෙහන් සේමසිංහගේ ප්‍රකාශයකට යන්න හදන්නේ. ඡන්ද කොමිසමේ සභාපති මුදල් ඇමතිට වූ ලිපියෙන් මන්ත්‍රී වරප්‍රසාද තවත් කඩ වෙලා කියලා ඔහු කියනවා. අංජුල මහීක සුජිත් හේවාජුලිගේ එක්ක ලියලා තියෙනවා. මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද තවදුරටත් උල්ලංඝනය වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළා තියෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් තමයි මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළා කියලා පත්තර වාර්තාව දාලා තියෙනවා. එයාගේ පැත්තෙන් කියන්නේ ඡන්ද කොමිසමේ සභාපති මුදල් ඇමතිට වූ ලිපියෙන් මන්ත්‍රී වරප්‍රසාද තවත් කඩවෙලා කියලා. ඒ ගැනත් විවාදයක් සංවාදයක් මේ වන විට දැඩි ලෙස එහා මෙහා යමින් පවතිනවා. ඔක්කොම විවාද කරගෙන ඉන්නවා. කොමාරි ඡන්දෙත් එහාට යනවා. ඒ අතරේ නාම යෝජනා දුන් රාජ්‍ය සේවකයන්ට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒගොල්ලන්ට වැටුපක් නොලැබෙන තැනට ගියොත් ඡන්දය මේ පුංචි ඡන්දේ යම් හේකින් අප්‍රේල් 25 තියන්නේ නැතුව කොමාරි ගැටයක් ගහලා තවත් වසරක් ජනාධිපතිවරුන්නුත් එහාට ඇදගෙන ගියොත් අර නාම යෝජනා දුන්නු රාජ්‍ය සේවකයන්ට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ගැනත් බලන්න එපා. ඒගොල්ලෝ ජීවත් වෙන්න එපා. අන්න ඒකට පියවරකට යන්න මැතිවරණ කොමිසම නිර්දේශයක් කළා තියෙනවා. නාම යෝජනා දුන් රාජ්‍ය සේවකයන්ට ඡන්ද පමාවන කාලයේ මූලික වැටුප ගෙවන්න. රංජන් කස්තුරිලිය පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දී සිටින රජයේ සේවකයන්ට මාර්තු මාස 9 වෙනිදා සිට ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුලදී මූලික වැටුප පමණක්වත් ගෙවන්නයි මැතිවරණ කොමිසම් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම කල්යාම නිසා නාම යෝජනා බාර දී සිටින රාජ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ පවුල් වලට ආර්ථික දුෂ්කරතා මතුව ඇතැයිද ඒ පිළිබඳ ඔවුන් මැතිවරණ කොමිසමෙන් විවිධ ඉල්ලීම් කරන බවද මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන්ශ්‍රී රත්නායක සඳහන් කරනවා. ඇත්තනේ ඒගොල්ලොත් මිනිස්සුනේ ඡන්ද අපේක්ෂකයොත්
මිනිස්සුය එහෙමයි කියන්න තියෙන්නේ. එතකොට රාජ්‍ය සේවයේ ඉඳලා ඒගොල්ලෝ ගිහිල්ලා නාම යෝජනා බාර දුන්නා. ඒගොල්ලෝ දන්නේ නැහැනේ මෙහෙම ඡන්ද කල්යයිද කියලා. ඒ නිසා ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා ඒගොල්ලන්ගේ වැටුප පිළිබඳව සාධාරණ පීවරකට තීරණයකට එන්න කියලා අපි කියනවා. හොඳයි ඡන්ද ගැනත් කතා කළා, ගොඩක් දේවල් කතා කළා. එතනින් එහාට තව තියෙනවා කාරණා ගණනාවකට යන්න විරාමයක් කරන් එන්න. අපි දැන් ඊළඟට වෙනත් කතා කීපයක් ඔයගොල්ලොත් එක්ක වෙන වෙනම කතා කරන්න සූදානම් වෙනවා. හිසේ දාගන්න ඕනි තොප්පියක් අතේ දාගෙන ගියාට පස්සේ වැටිච්ච තොප්පියක් ගැන කතාවක් අද ලංකාදීපේ දාලා තියෙනවා. තොප්පිය අතේ දමාගෙන නිල ඇඳුමින් ගිය පොලිස් නෝනලාට උදේම තොප්පියක් කියලායි පානදුරේ සුමිත් ඒක ලියලා තියෙන්නේ. පානදුර නගර මැදේ නිල ඇඳුමින් ගමන් කළ පොලිස් නිලධාරිනියක් පිරිසකට කීප දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඊයේ උදේ අසභ්‍ය ලෙස බැනවැදී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියනවා. පානදුර දකුණ පොලිසියේ කාන්තා බට නිවාසයේ සිට පොලිස් අධිකාරී කාර්යාලය දක්වා පාගමනින් යමින් සිටි නිලධාරිනියන් සිව් දෙනෙකුට මෙසේ බැනවැදී ඇතැයි සඳහන් වෙනවා. නිලධාරිනියන් සිව් දෙනා පානදුර නගරයේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳසලක් ඉදිරිපිටින් ගමන් කරමින් සිටියේදී අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැක ඇති අතර ඒ මොහොතේ නිලධාරිනියන් සිය හිස්වැසුම් අතේ රඳවාගෙන ගමන් කරමින් නැති බව පැවසෙනවා. එෙහිදී උරණ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔවුන් නවතා තොප්පි අතේ තියාගෙන යන්නේ තොප්පි හිඟා කාපියව් යනුවෙන්ද තොපි හිඟා කාපියව් යනුවෙන්ද පවසා අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති අතර මත්ස්‍ය වෙළඳසැලට පැමිණ සිටි පිරිස් මෙන්ම එහි සේවකයන්ද සිය කාර්යයන් නවතා පොලිස් නිලධාරියන්ට බැනවදින ලෙස බලා සිට ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෙක් කියයි කියලා දාලා තියෙනවා. අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පත්තර වාර්තාකාරයෙක්ට ප්‍රාදේශීය වාර්තාකාරයෙක්ට කියලා තියෙනවා. ඊට පස්සේ ඒක පත්තරයට මෙන තත්ත්වයේ දක්වාම ඇවිල්ලා තියෙනවා. අතේ තියාගෙන ගිය නිසා තොපි හිඟා කාපියව් කියලා කිව්වා කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. ඩොලරය ගැන ගොඩක් කතා කළා. එන්න ඩොලරය පහත වැටලා රුපියල ශක්තිමත් වෙගෙන ගියා. පෙරේදා තිබ්බ ගානට වඩා ඊයේ රුපියල බැස්සා ඩොලරේ ටිකක් ශක්තිමත් වුණා. හරිද? ඒ නිසා එකපාරටම උදම්මනන්නත් බෑ. දැන් අර කවුද කියනවා මේ වසර අවසානයේ වන විට නැවතත් රුපියල අවප්‍රමාණය වෙයි කියලා ඔන්නෝම කතන්දරයකුත් කියන්න ගන්නවා. රුපියල ටිකක් බහි රංජන් කස්තුරිලියන්. ටිකයි හොඳේ. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ තරමක් අවප්‍රමාණය වුණා. ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.90ක් ලෙස ඊයේ සටහන් වූ අතර ගැනුම් මිල සටහන් වූයේ 311.62ක් ලෙසයි. ඉක්ුත් දින කිහිපය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වූ අතර ඊයේ තරමක් අවප්‍රමාණය වීම විශේෂත්වයක්. ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල පෙරේදා රුපියල් 325.53ක් වූ අතර ගැනුම් මිල රුපියල් 307.36ක් වුණා. රුපියල ටිකක් බහි කියලයි පත්තර වාර්තාවේ දාලා තියෙන. රුපියල ටිකක් බහෙද්දි අපි කොතනද ඉන්නේ? මම අර ඔබට කිව්වා වගේ අපි පුංචි කාලේ අපි කියන්නේ සෝමාලියාව, ඉතියෝපියාව, බොස්නියාව ගැන කතා කරනකොට නේද ඒ රටවල් වල තත්ත්වය පිළිබඳව කතා කරනවා. ඒවයි තියෙන සාගින්න, ඒවයි තියෙන බංකොලොත්භාවය, ඒවයි ආර්ථික පල්ලම් බැහිම පිළිබඳව සෑහෙන කතා කරනවා. අපි දැන් කොතනද ඉන්නේ? ඉස්සර කිව්වා මේක තුන්වෙනි ලෝකයේ රටක් කියලා. ඊට පස්සේ ඒක වෙනස් කළා කපලා අපිට කිව්වා තුන්වෙනි ලෝකයේ රටක් කියලා කියන්න එපා, ඌණ සංවර්ධිත රටක් කියලා කියන්න කියලා. මතකද? එහෙම ලිව්වා. ඊට පස්සේ ඌණ සංවර්ධිත රටක් කියලා ලියාගෙන යනකොට ඊට පස්සේ කිව්වා ඒකත් එපා, සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. හරිද? දැන් අපිට කියන්න වෙන්නේ ඕක ලියන්න කිසිදා සංවර්ධනය නොවන රටක් කියලා. එහෙම එකක් තමයි හදාගන්න වෙන්නේ. මම මේ ඌණ පූර්ණේ ගත්තේ ලංකාව පල්ලම් බහැලා තියෙන තැන පෙන්වන්නටයි. ශ්‍රී ලංකාව 115ට පල්ලම් බහි ගයන් සමරසිංහ ලියයි. ලෝර අටවල් ශ්‍රේණිගත කිරීම සිදු කරන ජාත්‍යන්තර දර්ශකයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ගෝලීය ශ්‍රේණිගත කිරීම දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම වලට අනුව ශ්‍රී ලංකාව 115 වෙනි ස්ථානයට පසුබැස තිබෙනවා. කොච්චර පහළින් ඉන්න රටක්ද අපිනේ? ඒ පහළට ඇද දැමුණු ආකාරය 1948 නිදහස ලබා ගන්න වෙලාවේ තිබුණු තත්ත්වේ, නිදහස ලබාගෙනත් වසර ගණනාවක් යනකම් තිබුණු තත්ත්වේ, සමහර ආසියාතිකරයේ රටවල් ඒ රටවල් දියුණු කරන්න ලංකාව උදාහරණයට ගත්ත ආකාරය සුරංගනා කතා වගේ, සිහින වගේ අපිට මැවෙන්න ගන්න නේද? එහෙව් කාල වකවානුවක හිටපු මේ
අමනෝඥ දේශපාලඥයන් රට ඇද දාලා තියෙන තැනත් එක්ක පල්ලම් බහැලා තියෙන ආකාරය ගැන හිතනකොට ලැජ්ජාවනේ දෝරේ ගලාගෙන යනවා. ලැජ්ජාව වෙන්නේ සාමාන්‍ය ජනතාවට විතරයි, පුරවැසියට විතරයි. අර ටෙලිවැකියෙන් කිව්වා ඊයේ පෙරේදා පුරවැසි යුතුයකම ඉටු කරමු කියලා. අන්න ඒක මතක් කරන්න පත්තරෙන් උදෑසන මේක අවස්ථාව කරගන්න. ඔබට තියෙනවා යුතුයකමක් මේ හැම අවස්ථාවකම පුරවැසියන් කියලා පුරවැසියන්ගේ යුතුයකම ඉටු කරන්නට අදිටන් කරගමු. එතකොට දේශපාලකයන්ට තැනකට එන්නට වෙනවා. පුරවැසි යුතුයකම ඉටු කරනකොට නිද්‍රාශීලීව සිටීමෙන් දේශපාලකයන්ට පුළුවන් අවදි වෙලා ඉන්න. අවදි වෙලා ඕන දේවල් කරන්න. හැබැයි පුරවැසියා තමන්ගේ යුතුයකම අවදියෙන් ඉටු කරනවා නම් දේශපාලකයාට පීලිගත වෙන්න වෙනවා. ට්‍රැක් එකට එන්න වෙනවා. අන්නේ ට්‍රැක් එකට අපි අරන් යමු. සංචාරකයන්ගේ පැමිණීම නම් සුබවාදීව තිබුණා ගෙවි ගිය මාස දෙකේ. ඒ නිසා අපිට සල්ලි ලැබිලා ඩොලර් ලැබිලා තියෙනවා. ඒක අද අරගෙන ඇවිල්ලා තියෙනවා පත්තරේ මෙහෙම. සංචාරකයන්ගෙන් මාස දෙකට කෝටි 10,200ක් මහින්ද අලුත් ගෙදර ලියලා තියෙනවා. මේක දානවා 2,10,000ක් ඇවිත් පෙබරවාරි වැඩිම පිරිස රුසියාවෙන් කියලා. මූල්‍ය වශයෙන් අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට නව ජවයක් එක් කරමින් මේ වසරේ පළමු මාස දෙකේදී පමණක් රුපියල් කෝටි 10,200ක ඇමරිකානු ඩොලර් මිලියන 331.7ක ආදායමක් උපයා ගැනීමට මෙරට සංචාරක කර්මාන්තය සමත් වී තිබෙනවා. මේ පසුගිය 2022 වසරේ මුල් මාස දෙකේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් බිලියන 321.1 හා සැසඳීමේදී 3.3ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. සංචාරක කර්මාන්තයේ පිබිදලා තියෙනවා. සංචාරකයන්ට ගැටලුවක් නොවන තැනට වග බලා ගමු. සියලුම පුරවැසියන් ඒ අයට පහසුකම් සැලසමු. සංචාරක කර්මාන්තයේ වර්ධනය වීමෙන් සංචාරක කර්මාන්තයේ මත යැපෙන කී දෙනෙක්ගේ ජීවිකාව සරිලනවද? කී දෙනෙක්ට පෞද්ගලික කාලවකවානුවේ සංචාරකයන් නොපැමිණීම හේතු කොටගෙන බත පවා උයා ගන්නට නොහැකි වුණාද? කී දෙනෙක් නේද හෝටල් කර්මාන්තයේ ඇතුළු කර්මාන්ත කීයක් සංචාරකයන් නිසා යැපෙනවා. දැන් එන්න ගන්නවා පැත්තකින් ඩොලර් එනවා. එතකොට ඒ අයගේ පවුල් නඩත්තු වෙනවා. ඒ නිසා මේ අය පරිස්සම් කරගෙන තවදුරටත් රට ආකර්ෂණය කරගන්නට හැම දෙනාම හැම පාර්ශ්වයක්ම වග බලා ගන්නට ඕනි. දිවයින ප්‍රධාන පිටුවේ ඡායාරූපයක් එක්ක ශීර්ෂ පාඨයක් දාලා තියෙනවා. ඒකේ අහන්නේ කවුද මේ වටවග කියන්නේ? ඉක්ුත් දිනවල සිදු කළ උද්ඝෝෂණ මර්ධනය කිරීම අතුරුතර වූ මරණවලට හා සරසවි තුළට පොලිසිය කඩා වැදීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඒකාබද්ධව පැවැත් වූ උද්ඝෝෂණයක් ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ අවස්ථාවේ ඡායාරූපයක් දිවයින පත්තරේ අද මෙලෙස අරන් ඇවිල්ලා තියෙනවා. කවුද මේ වටවග කියන්නේ? එහෙමයි අහන්නේ. දැන් කවුරු හරි ඉන්නවද උත්තර දෙන්න පුළුවන් කෙනෙක්? මේ අපි අහනවා අදාළ වක්කියුත් පාර්ශවයන්ගෙන් කඳුළු ගෑස් වල ප්‍රමිතිය පිළිබඳව ස්ථිරව කියන්නට පුළුවන්ද? මේවා පරණ ඒවා නෙමේ, කල්ලිකුත් එච්චව නෙමේ කියලා. ජල ප්‍රහාර වලට ජලයට අසුචි හෝ වෙනත් දෙයක් මිශ්‍ර වෙලා තිබුණේ නැහැ කියලා සනාථ කරන්නට ස්ථිර කරන්නට පුළුවන් කණ්ඩායම් ඉන්නවද? මේ පිළිබඳව දැන් කාරණාව මතුවලා තියෙන නිසා අපි මතක් කරන්නේ. මේ වෙනම එකක්. හොරොප්පු හැදූ නීතිඥයාගේ ලෝගුව ගලවයි. නීතිඥ ලැයිස්තුවෙන් නමත් ඉවතට කියලා ඒ.ජේ. අබේනායක ලියන. දෙපාර්ශ්වයක් අතර සිදු වූ ඉඩම් ගනුදෙනුවකට අදාළ ඔප්පු සකස් කිරීමේදී නීති විරෝධී ලෙස කටයුතු කර තිබූ නීතිඥවරයෙකු වන ජයන්ත අත්තනායක නැමැත්තා වෘත්තීය විෂමාචාර චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ඊයේ නියෝග කළා කියලා අද දිවයින පත්තරයට දිවයින අධිකරණ වාර්තාකරු ඒ.ජේ. අබේනායක සඳහන් කළා තියෙනවා. ඒකක් මං කිව්වේ වෙනස් කතා කීපයකට යන් කියලා. දැන් සමහර ගැට හිතා ගන්න බැරි විදියට ගහන්නේ. අවුෙන්න එපා. මොන ගැට ගහයිද දන්නේ කවුරු. රටේ ඉඳන්නා තරුණයා ගෑනු ගැටයකට අහුවෙලා ඇඳිවත හැර සියල්ල පැහැරගෙන කියලා බණ්ඩාරගම බිමල් ලියලා තියෙනවා. කතාව පොඩ්ඩක් කියන්න. විදේශගතව මෑතකදී පැමිණි පුද්ගලයෙකු උපක්‍රමශීලීව කරදියාන කුණුකන්ද අසලට රැගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් ඇතුළු දේපොළ කොල්ලකෑ කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියනවා. එම පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් 70,000ක මුදලක්, ජංගම දුරකථනයක්, අවකන්නාඩි යුවලක්, හැඳුනුම්පත, බැංකු කාඩ් යන ආදී ලිපි ලේඛන රැසක් කොල්ලකා තිබූ බව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙනවා. විදේශගතව පැමිණීමෙන් අනතුරුව පැමිණිලිකරු
මුදලට අලෙවි වන කාන්තාවක සමග අවස්ථා දෙකකදී සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පැමිණිලිකරුගේ ආරාධනාව මත පැමිණ තිබූ සැකකාර කාන්තාවක් ඇයගේ මිතුරියක් කරදියාන ප්‍රදේශයේ සිටින බවට දැනුම් දී ඇයත් මෝටර රථයේ නංවාගෙන යමු යයි යෝජනා කර ඇති අතර එම යෝජනාවට අවනතව තිබූ පැමිණිලිකරු කරදියාන කුණුකන්ද ප්‍රදේශයට සිය මෝටර රථය පදවාගෙන ගොස් ඇතැයි පෙන්වා දෙනවා. එම ප්‍රදේශයේදී නතර කර තිබූ ත්‍රිරෝද රථයක් පෙන්වා ඒ සිය මිතුරිය සිටින බව පවසා ආසන්නයේ මෝටර රථය නතර කරන ලෙස කාන්තාව පැමිණිලිකරුට දැනුම් දී තිබෙනවා. ඉන්නතුරු තමයි සිදුවීම වෙලා තිබෙන්නේ. මේක ලියලා තියෙන්නේ රට ඉඳන්නා තරුණයා ගෑනු ගැටයකට අහු වෙලා කියලා. යම් යම් ගැට කොයි විදියට කවුරු කොයි තැනක ගහයිද දන්නේ පරිස්සමින් කියලා අපි ඔබටත් මතක් කරනවා. අධිකරණයෙන් ඇහෙන වෙනම කාරණාවක් වෙනම කතාවක් අද ලංකාදීප පත්තරයට ඇවිත් තිබෙනවා. ඒකේ තියෙන කාරණාව විශේෂ අවධානයට ලක් වෙන දෙයක්. අපි බලමු කතාව මොකක්ද කියලා. නීතිඥ බෝපගේගේ ඉල්ලීමට බෑ කියූ රෙජිස්ට්‍රාර් පසුව හා කියයි. පුතාගේ උපැන්නේට පියාගේ ජාතිය ශ්‍රී ලාංකික නමින් දාන්න කියලා. රංජන් කටුගම්පල සහ මනෝප්‍රිය ගුණසේකර ලියන. මොකද්ද මේ ශ්‍රී ලාංකික කතන්දරය උපැන්නේ කතන්දරය කියලා අවධානය යොමු වෙනවා. මෙහෙම කියවමු. නීතිඥ ඩුවන් බෝපගේගේ පුත්‍රයාගේ උපැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට එරෙහිව පැවරු නඩුව අභ්‍යාචනාධිකරණයේ කැඳවුම් ලැබූ අවස්ථාවේදී අදාළ උපැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා ඊයේ පොරොන්දු වෙලා. රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගේ පොරොන්දු වීම මත පෙත්සම්කාර නීතිඥ බෝපගේ අයිතිවාසිකම් තබාගෙන පෙත්සම් විභාගය අවසන් කිරීමට අභ්‍යාචක අධිකරණයේ තීරණය කරලා තිබෙනවා. හරිද? තම පුත්‍රයාගේ උපැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකිකයන් ඇතුළත් කිරීම රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරමින් තමයි පෙත්සම්කරු රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය ගත්තම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නයිද තම පුත්‍රයාගේ උපැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකිකයන් ඇතුළත් කිරීමට නියම කරන්නයිද ඉල්ලා සිටියේ. විශේෂ අවධානයට ලක් වුණු කාරණාවක් උපැන්න කතාවක් ශ්‍රී ලාංකික නමින්. හොඳයි විදේශ වාර්තා ඒ වගේම ක්‍රීඩා වාර්තාව පිළිබඳව ටෙස්ට් මැච් එක මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තොරතුරු දැන කියා ගමු විරාමයෙන් අනතුරුව. හොඳයි විදේශ ක්‍රීඩා වාර්තා වෙතට අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. චීනය අන්න නායකයෝ රට රැගෙන ගොස් තිබෙන තැන අන්න නායකයෝ එහෙමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසාම තෙවන වරටත් නායකත්වයට පත්වීම අද විදේශ වාර්තා අතරේ තියෙනවා ෂී ජින්පින්ට තෙවනි වරමත්. එමයි ලංකාදීපේ විදේශ වාර්තාව දාලා තියෙන්නේ. ෂී ජින්පින් තෙවන වරටත් ජනාධිපති ධුරයට පත් කර ගැනීම ඊයේ සිදු වුණා. ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය සඳහා හිමිවීමෙන් පසුවයි බටහිර ධනපතිවාදයට එරෙහිව චීන කොමියුනිස්ට් විප්ලවය මෙහෙ වූ මාවෝ සේතුන්ගෙන් පසු එරට ජනාධිපති ධුරයට පත් වුණු බලවත්ම නායකයා ලෙස සැලකෙන්නේ ෂී ජින්පින්. ඔහු චීන ජනාධිපති ධුරයට පත් වුණේ 2012 දී. දේශපාලන විශ්ලේෂකයන්ට අනුව චීනයට නායකත්වය දෙන වඩාත් ලිබරල්වාදී ජනාධිපතිවරයා ඔහුයි. පිට තෙවන වරටත් ජනාධිපති ධුරයට පත් වුණු 69 හැවිරිදි ෂී ජින්පින් ඉදිරි දින දෙක ඇතුළත කැබිනට් මණ්ඩල සමාජිකයන් පත් කර ගැනීම සිදු කරනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. අන්න නායකයෝ නේද චීනය රැගෙන ගිය ආකාරය ඉස්සර උදාහරණයට ගන්න ඇමරිකාව නේද? ඒ දවස්වල ජපානයේ සියලුම රටවල් පරයමින් ආර්ථික ශක්තියෙන් චීනය පෙරට ආපු ආකාරය ඒ සඳහා නායකයන් චීන ජනතාව පෙළගස්සපු ආකාරය ඔවුන්ට ස්වාධීනත්වය රැකගෙන ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන පෙළගැසුණු ආකාරය තවත් බටහිර යුරෝපීය රටවල් වලට ඕන ආකාරයට නැටවෙන්නේ නැතුව තමන්ගේකම රැකගත් ආකාරය නේද? ඒවා තමයි උදාහරණයට ගන්න වෙන්නේ නේද? තමන්ගේ රට විදිහට ඔවුන් ගොඩනැගුණු ආකාරය. ඒ චීනය පිළිබඳව කතාව ෂී ජින්පින්ගේ තුන්වෙනි වරම පිළිබඳව කතාව. ඊට පස්සේ අපි යනවා තවත් කතාවකට විදේශ වාර්තාවකට. ඇෆ්ගන් තාලිබාන් ආණ්ඩුකාරවරයා මරා දැමේ කියලා ඊයේ කියලා තියෙනවා. ඇෆ්ගනිස්තානයේ බල්ක් පළාතේ
ආණ්ඩුකාර මහමුද් දාවුද් මුසම්මිල් මරාගෙන මරණ බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඔහුගේ කාර්යාලයටයි. බෝම්බකාරු කාර්යාලයට කඩා වැදුණු අවස්ථාවේ මුසම්මිල් සිය රාජකාරිවල නියැලෙමින් ඉඳලා තියෙනවා. ඇමරිකන් හමුදා 2021 වසරේ ඇෆ්ගනිස්තානයෙන් පිට වී යාමෙන් පසු තාලිබාන්වරු යලි රටේ බලය අත්පත් කරගත්තා. අද ඇෆ්ගනිස්තානයේ ඇත්තේ තාලිබාන්වරුන් විසින් පිටවුන් ලැබූ රජයයි. මහමුද් දාවුද් මුසම්මිල් තාලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. 2021 වසරෙන් පසු ඝාතනයට ලක්වුණු පළමු ජ්‍යෙෂ්ඨ තාලිබාන් සමාජිකයා මොහු කියලායි දාලා තියෙන්නේ. ඒ විදේශ වාර්තා අතරින් ඊළඟට ක්‍රීඩා වාර්තා වලට යනවා. ලෝක ටෙස්ට් තරගාවලිය. ඒකේ ඉදිරියේම ඉන්න රටවල් තුන තමයි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව. එතකොට කවුද අවසන් මහා තරගයට මුහුණ දෙන්නේ? වැඩේ කියන්නේ මුල්ම 1-2ට එන රටවල් දෙක 9 වෙනිදා ඒගොල්ලන්ගේ ටෙස්ට් මැච් එක පටන් ගත්තා. මම හිතන්නේ 4 වෙනි ටෙස්ට් මැච් එකේ ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි එදාම ශ්‍රී ලංකාවයි නවසීලන්තයේත් මැච් එක පටන් ගත්තා. ඒ මැච් එක ඊයේ නතර කරන අවස්ථාව ගැන පත්තරය දාලා තියෙන්නේ මෙහෙමයි. අසිත ලහිරු නවසීලන්තය අමාරුවේ දමති. අද පත්තරෙන් වාර්තාව ගත්තේ කේන් විලියම්සන්ගේ ඉනිම පන්දු 11කට පමණක් සීමා කළ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ නවසීලන්ත ඉනිමේ ඉදිරි පෙළ ප්‍රතිහාරඹයේ කීතු වලට ඉරා දැමුවා කියලා මේකේ දාලා තියෙනවා. ඔයගලන්ට වටින්නේ දැන් තත්ත්වෙනේ මේ වෙලාවේ මැච් එක ක්‍රියාත්මක වෙන වෙලාව නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම ක්‍රීඩා කරමින් ඉන්නේ. ඔවුන් කඩුළු 5ක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවි ගොස් තිබුණත් පසු පෙළ හොඳින් ක්‍රියාත්මක වුණා. මේ වන විට ලකුණු 324යි කඩුළු 8කට දැන් ටික වේලාවකට පෙර ආතුව තිබුණු ලකුණු තත්ත්වය මා ඔබත් එක්ක මේ කතා කරන වෙලාවේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ වේගවත්ව අන්තිම කඩුළු කිහිපේ ලකුණු අතරට පැමිණෙමින් සිටිනවා. තවදුරටත් ලකුණු 31ක් ශ්‍රී ලංකාවට වඩා පසුපසින් ශ්‍රී ලංකාව තවත් කඩුළු 2ක් දවා ගත යුතුව තිබෙනවා. නවසීලන්ත පළමු ඉනිම අවසන් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපතමු ජයග්‍රහණයේ පැත්තට එන්නට. ඒ අතරේ අනිත් මැච් එකටත් යමු. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මැච් එක. ඕස්ට්‍රේලියාව පළමුවෙනිම ඉතාම ශක්තිමත් තැනකට ආවා. ඒකට ශීර්ෂ පාඨය දීලා තියෙන අද ලංකාදීපේ කවාජා ග්‍රීන් ඉන්දියානුවන්ට තලති කියලා. කැමරන් ග්‍රීන් හැරෙන්නට සෙසු සියලුම නම්දරු ප්‍රතිකරුවන් අසාර්ථක වෙද්දී ඕස්ට්‍රේලියානු ඉනිමේ බර තනිවම කරටගත් උස්මන් කවාජා අති විශිෂ්ට ප්‍රතිහාරඹයක යෙදමින් තම කණ්ඩායම ලකුණු 400 කඩීමෙන් ඔබ්බට රැගෙන ගියා. කවාජා ලකුණු 180ක් ලබා ගන්නට සමත් වුණා. කවාජා ලකුණු 180යි, කැමරන් ග්‍රීන් ලකුණු 114යි. මේ දෙන්න තමයි ශක්තිමත් අඩිතාලම ගොඩනැගුවේ. ඕස්ට්‍රේලියාව පළමුවෙනිම ලකුණු 480යි. ඊයේ දිනය නතර කරන විට පළමුවෙනිම සඳහා ක්‍රීඩා කරන ප්‍රතිහාරඹයේ යෙදෙන ඉන්දියානු කණ්ඩායම ලකුණු 36යි කිසිවෙකු නොදැවි. හොඳයි, කාටුන් පෙළ තියෙන කාටුන් ගණනාවක් තියෙනවා. ඉන්න කෙටි විරාමයක් කරන් යන්න. අපි කාටුන් පෙළට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද බලමු කාටුන් වල මොනවද තියෙන්නේ, කවි වල මොනවද තියෙන්නේ කියලා. ලංකාදීපේ රාලහාමිගේ වාකයියෙන් ආරම්භය ගමු. මේ කවියට නිමිත්ත රටපුරා අපරාධ. යාගුණ මිනිසුන් තුල තිබූ දියවි යනවා, මව්පිය වැඩිහිටි හිසටත් කඩු ඔසවනවා. අඹුදරු ආරවුල් වලට දරුවන් බිලිවෙනවා, සදහම් දිවයින මේකද කියලා හිතෙනවා. දරුවෝ ගැන අදත් ගොඩක් කතා කළා. සදහම් දිවයින මේකද කියලා හිතෙනවා. ලංකාදීපේ තිලකගේ තුන්මන්සල කවිය දැන්. කාන්තා දිනේ හඬ දුන් කොළඹ රට, සැප හෝටල් වල සැමරුම් තැබුව විට, පැල්පත්වල උපන් මව්වරු හතරවට, ඇති සාගත නිසා හැලුවෝ කඳුළු කැට. සමහර හෝටල් වල උත්සව තියෙන්නේ. හැබැයි සමහරු සාගතයට කඳුළු කැටත් හෙලනවා. ඊළඟට ලංකාදීපේ පංකජරුවින්දගේ සරදම් කාටුන් එක. රෝහිතගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩොලර් 400ක් ඇදලලු. ඒතුමා කියද්දි සරදම් අහනවා තාත්තගෙන් සල්ලි ඇද්දාර පිස්සු යකාමද කියලා. බලන්න මේ ඉන්නේ යාමද කියලා ඊළඟට අනුර තේනුවරගේ කාටුන් එකේ. රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් පතින් ඩොලර් 400ක් ඇදලා පුවතක්. මහින්ද කල්පනා කරනවා මගේ පොකට් එකටත්
ඔය දෙයමනේ උනේ කියලා බලන්න අර මේසේ යට කවුද ඉන්නේ කියලා හැංගිලා අඳුර ගන්න පුළුවන්ද කියලා අර යමද කියලා දන්නවනේ අර කවුද කියලා. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුන් එකද ජයපේ මන්ත්‍රීලා අවුරුදු 13ක් තිස්සේ කෝටි 24ක පෙන්ෂන් අරන් කියන්නේ බං. පාක්ෂිකයෝ කන්න අඳින්න දෙන එකේ මුළු පෙන්ෂන් එකම ඉතුරු ඇති නේද සර් කියලායි අහන්නේ. එහෙමයි අහන්නේ. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක මෙන්න. ඡන්දේ තව කල් යනවා නම් හොඳයි හාමිනේ මහත්තයා කියද්දි හාමිනේ පුදුමෙන් අහනවා ඔහෙලා ඡන්දේ ඉල්ලලා නේද කෑ ගගා හිටියේ නෑ බඩු මිල අඩු වෙලා තියෙන කාලය වැඩි වෙනවනේ අන්න ඒ නිසා ඡන්දේ කල් යන එක හොඳයිලු බඩු මිල අඩු වෙලා තියෙන කාලය වැඩි වෙනවලු කොහමද ඒක බලන්න මේක දිනමිනි අංජනගේ කාටුන් එක ඔන්න ඩොලර් රුපියල් වලට මාරු කරගන්න පෝලිල්ලු නෑ කිව්වට මේ ඩොලර් තිබිලානේ බං කියලායි දේශපාලක hina වෙලා කියන්නේ නෑ කිව්වට ඩොලර් තිබුණද මේ පෝලින් ටිකක් ඇදිලා ඩොලර් මාරු කරගන්න අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය දැන් ඩොලර් එක බහි හිටු කියා ඇඹරෙමින් බඩුත් අඩු වුණා රුපියලට පණ දෙමින් ජනපති මේවා පෙන්වා බොහොම කඩිනමින් ඡන්දකොලේ හංගා ගනී හිමින් මේවා පෙන්නලා හිමින් ඡන්දකොලේ හංගා ගන්නවා ඡන්දකොලේ ජනාධිපති දැන් දැම්මා තුරුම්පුවක් විදියට ඒක බලමු අද අංජන ඉන්ද්‍රජිත්ගේ මේ කාටුන් එකෙන් කාඩ් සෙල්ලමේ ඉන්නේ අනුර කුමාරයි සජිත්තුයි එක්ක ජනාධිපති අනුර කුමාර සහ සජිත් කාඩ් ටික තෝරලා බේරලා හොය ඉඳද්දි මෙන්න තුරුම්පුව දානවා ජනපති රනිල් රුපියල අන්න ඒක තමයි දැන් අලුත්ම තුරුම්පුව තලන්ගේ ඒතුමා කාටුන් එක මෙන්න අනුර කුමාරයි සජිත්තුයි ළඟට ගිහිල්ලා ඒතුමා මොනවද කියන්නේ කියලා බලන්න හොඳට එදා ගෝඨාභය ජනාධිපතිකම බාර ගන්න කියපු වෙලාවේ බොලා දෙන්නගෙන් කෙනෙක් රට බාරගත්තා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් රට මෙලහකට දිව්‍ය ලෝකයක්. අනේ අම්මපා මට බොලා දෙන්න දකිනකොට කියලායි කියන්නේ. සජිත් සහ අනුර දෙන්නගෙන් කෙනෙක් බාරගත්තා නම් දැන් මෙලහකට දිව්‍ය ලෝකයක්ද? ඊළඟට උදේ විමලසිරිගේ කාටුන් එක දිවයින පත්තරෙන් හොයාගමු. IMF ණය අරන් ඇවිල්ලා රනිල් ඒගොල්ලන්ට කියනවා අපේ කොටස හරි කියලා. මෙන්න අපේ කොටස හරි ගසලා තියෙන ආකාරය. බදු කියන කිරිසෙන් පුරවැසියට ඇනලා පුරවැසියා සෙත්ත පෝච්චි. රජයේ නිලධාරියෙක්ව සංකේතවත් කරලා තියෙන්නේ. ලංකාදීපේ දාසගේ කාටුන් එකක් ඔහොම බලන්න. අලියෙක් හොඬවැලෙන් එල්ල කරන ප්‍රහාරයක්. අලියා රනිල් කියන අලියා හොඬවැලෙන් ප්‍රහාර එල්ල කරන්නේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර සංකේතවත් කරලා ඇති වැඩේ කියන්නේ මේ අලියා සාටකයක් දාගත් අලියෙක් ඒක දවස්වල අර සාටකයත් එක්ක කෙනෙක්ගේ හිට්ලර් ගැන කතන්දරයක් ගියා එතකොට දැන් කවුද ඒ සංකේතය දාගෙන සාටකයක් දරාගෙන ප්‍රහාරය එල්ල කරන්නේ මේ ඊළඟට සියතටම අඳින කාටුන් අපි තෝරා ගන්නවා උදේ සියත පත්තරේට සුසානෝ කාටුන් එක බලන්න රනිල් ඉන්නේ පොලිසියේ ඉහළ නිලධාරියෙක්. ඇවිල්ලා රනිල්ට කියනවා සර් ගහන්නම ගැටයක් නැත්තම් ඡන්දේ තියලා දාමු. කඳුළු ගෑස් වලටයි ජල බවුසර් වලටයි පට්ට වියදමක් යනවා. ඡන්දේ තියලා දැම්මනම් කඳුළු ගෑසුයි ජලයයි ඉතුරුයි කියලායි නිලධාරියෙක් කියන්නේ. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල මෙන්න. රාජදාසට ඒතුමා හම්බෙලා රාජදාස කියනවා මේ වංගිය ගහලා තියෙන්නේ කල්ලිකුත්තු කඳුළු ගෑස්ලු. ඒක හරි නෑ නේද සර්? ඒක අහලා එතුමා කියනවා හරි. එන සැරේ SLS සහතිකයේ තියෙන අලුත්ම බඩු වලින් දෙන්න කියලා ලොක්කට කියන්නම්කෝ. මේ පාර කල්ලිකුත් වෙච්චේවලු ඊළඟට SLS සහතිකෙන් දෙන්නල්ලු. අම්මෝ ඒක. ලංකාදීපේ දාසහපලානගේ ස්වාරිස් මෙන්න. පොලිසියෙන් ඇවිල්ලා ස්වාරිස්ට කියනවා අපි පාවිච්චි කළේ අවම බලය කියලා. ස්වාරිසානව අවම බලය කියන්නේ කුරුඳු පොළුද කියලා. දැන් අවම බලය කියලා කියන්නේ කුරුඳු පොළුද? මේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් දිවයින පත්තරේ. උද්ඝෝෂණ මර්ධනයට ආපු හමුදා සෙබළුන් අත පොළු මුගුරු තිබීම ගැන විද්‍යුත් වෝහාරික පරීක්ෂණයක් කරනවලු. ටික දවසක් යනකොට ඔය වචනේත් අමතක වෙයි බං. විද්‍යුත් වෝහාරික පරීක්ෂණයක්. ටික දවසක් යනකොට වචනේත් අමතක වෙයිලු. ආතාපේ මුණුපුරාගේ කවි දෙක මේ වෘත්තීය සමිති වර්ජන රැල්ලට සැරසේ
බද්දට එරෙහිවීමක් ලෙස එය පැවසේ. දුක් කරදර ගොඩක් මැද පසුවන නිවසේ ආතා මෙසේ පැවසුවා අද දවසේ. හැම දෙයකටම වැඩ වර්ජන අවියගෙන සිටියත් රජේ නෑ එය ගණනකටගෙන. සෙතකුත් නොමැත මේ සිරිලක් දිවට උන අවසානයේ ඇත ජනයාගේ බඩට ඇන. අන්තිමට වැදුනේ ජනයාගේ බඩටයි. මේකත් අහලම ඉවර කරමු. තලන්ගේ අනේද කියන්නේ කවිය. ණය ගන්නවා මිස දා ගන්නට කටට නොසිතයි එන මගක් ආදායම රටට. රටයයි සිටින තැනනුත් පහලට යටට පටවයි නැවක බර ජනතාවගේ පිටට. ඔක්කොම බර අහිංසක ජනතාවගේ පිටයි පටවන්නේ. හැමෝම හෙටත් සියත පත්තරෙන්. ශ්‍රී ලාංකේය මාධ්‍ය කරණයේ